ඡන්ද දෙකක් බොරු කියලා ඡන්ද වලට මේ අපේ ජනතාව රැවට්ටුවා. ඉතින් ඒ ජනතාවට දැන් තියෙනවා මේ මැතිවරණේ පොඩි සිග්නල් එකක් දෙන්න පුළුවන් යන විදිහ වැරදි. මොකද අපි දන්නවා දැන් බඩු මිල අඩු කරනවායි කියලා කිව්වා ආපු හැටිය දැන් බජට් එකක් ඉවරුණා. බඩු මිල අඩු වුන්නේ නැහැ, ටැක්ස් එක අඩු වුන්නේ නැහැ. අපි දැක්කා මහ මැතිවරණ වෙලාවේ මේ අපේ අනුර කුමාර දිසානායක මහත්තයා සහ ආණ්ඩුව කිව්වා වැට් එක අයින් කරනවායි කිව්වා. ඒ වුණාට වැට් එක තාම තියෙනවා. එතකොට දැන් අද මේ ලුණු පැකට් එකක් 250ක් විතර වෙනවා. පොල් ගෙඩියක් 220 පැනලා. අපි තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා කෝට්ටේ ජනතාවට අපි ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ සිග්නල් එකක් දෙන්න හොඳම වෙලාව මේ ආණ්ඩුවට. ඒ නිසා ඒ සිග්නල් එක දෙන්න දැන් රැවට්ටුවා ඇති. ජනතාව රැවට්ටුවා ඇති. ඔබතුමා සූදානම්ද දිනුවත් නගරාධිපතිකම බාර ගන්න? ඕන දෙයකට සූදානම් අනිවාර්යයෙන්. ඒක තමයි මම මේ බැලුවේ පුටු ටික අපි දෙන්නද කියලා මේ ආණ්ඩුවට 150 ඒ ගානටමයි ජනාධිපතිතුමාට පුටු ටික අපි ප්ලාස්ටික් කරන්න කියලා බැලුවේ. මොකද අර ආණ්ඩුවේ ඉන්න ඇමතිතුමාට ඒතකොට ටියුෂන් ටික දී ගන්න පුළුවන්. මම හිතන්නේ පුටු නැතුව ඉන්නේ මේ දවස්වල මේ ක්ලාස් එක කරන්න. හැබැයි මේකට කරන්න වෙයි. මොකද මේ කී දෙනෙක් මැරෙනවද? ජනතාව කියන්නේ අපේ අහිංසක මේ මිනිස්සු කී දෙනෙක් මැරෙනවද? ඒතර උසාවි වලට යන්න අපේ මිනිස්සු බයයි. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ගැටලු ගොඩක් ඉන්නේ. ඉතින් ඒ ඔක්කොම ගැටලු ඇස්සේ ජනාධිපතිතුමා ඇවිල්ලා hina වෙවි පාර්ලිමේන්තුවේ කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ කතා කරනවා. හැබැයි දැන් මේ ආණ්ඩු පක්ෂය කියන්නේ ජාතික ජන බලවේගය කියන්නේ ඔවුන්ට ගමේ බලයක් ඕන කියලා. ගමේ බලය නැතුව මේ වැඩේ කරන්න බෑ වගේ කතාවක් ඊ අපි දැක්කා. දැන් අපි දැක්කනේ මහත්තයා කියනවා. ඔව් අපි දැක්කනේ දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණ මොනවද කිව්වේ? පාර්ලිමේන්තු මැතිවරණේ මේ දිනලා දෙන්න කිව්වා මාස 6ක් ඇති කියලා කිව්වා. දැන් මාස 6ක් පහුවෙලා මොකද උනේ? මුකුත් වෙලා නැහැනේ. Parinatali karai, salakonai sajin.